ආයුබෝවන් අද යාළුවෝ දෙන්නෙක් ආවා. අපි අද යන්න හැදුවේ ඇක්වේරියම් එකක් බලන්න. හරි අපි යමු එහෙනම් ගිහින් බලමු කොහොමද කියලා. හරි ඔන්න අදාළ තැනට නම් ආවා. පැයක් විතර වගේ ගියා අපිට මෙතෙන්ට එන්න. අපි යමු ඇතුළට. ගිහින් බලමු. අපේ ගමනට අපි 4 දෙනෙක් සහභාගී වුණා. ලක්මාළුයි, දිනේෂ්, ශානක සහ මම. ඉතින් නම් ගත්ත මැෂින් එකේ එක්ක සෙකන්ඩ් 65ක් වගේ වෙනවා ගානම. මේ ඇක්වේරියම් එකේ ඉන්නේ මුහුදේ ඉන්න මාළු. ගොඩක්ම ඉන්නේ මුහුදේ ඉන්න මාළු තමයි මේ ඇක්වේරියම් එකේ ඉන්නේ. යමු ඉස්සරහට ඉන්න බලන්න. මේක නම් මේ රෙඩ් සී එකේ ආකෘතියක් තිබුණා මෙතන. ඒක වෙලාව පැහැදිලිව ගන්න බැරි වුණා මේ ක්‍රවුඩ් එක වැඩි නිසා. මුහුදේ ඉන්න ජීවීන් ගැන ඉතින් අපේ ලංකාවට නම් ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැහැ. මෙතන ඉන්නේ සී හෝස්ලයි පසඟිල්ලෙක් එහා පැත්තේ. ලංකාවේ ඉතින් ගොඩක් අය සම්බන්ධ දේවල් දාන නිසා ඉතින් වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගැන. බලමු ඉස්සරහට. මෙතන නම් ඉන්නේ කෙලවල්ල මාළු. මේක ටනල් එකක් තියෙනවා. අපි ටනල් එක මැදින් තමයි ගියේ. මේකේ මැදියා තව මෝරෙක් දෙන්නෙක් ගියේ. ගත්ත බලපසක්. තමයි එක මෝරෙක්. මේක මේ රෙඩ් සී එකේ තියෙන එකක්. තමයි ලියලා තිබුණේ එහෙම තමයි.
taş oynadı, ahlama yükten yedi. Krişin ve binze, hayır bir maymun. මේක නම් තල්මහෙක්ගේ සැකිල්ලක් තිබුණේ ඔතන. ටිකක් ගොඩක් ලොකු එකක්. ගමන නිමි නැවතත් ගෙදරට. හම්බෙමු අලුත් එකකින්. කොන්ටෝ ජය වේවා.